යේසු ජීවමානයි උන්වහන්සේ අපගේ ගැලවීම සඳහා මා නිසා උන්වහන්සේ මේ ලෝකෙට ආවා. ඒ නිසා මං හරි සන්තෝෂයි. මා නිසා එක්කෙනෙක් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නවා මගේ ජීවිතය ජයග්‍රහණය කිරීම. ඒ නිසා අපි නැවතත් අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු මේ ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම එහෙම නමස්කාරය. නැවතත් අපි මෙනෙහි කරමු මතෙව් පොතේ දෙවන පරිච්ඡේදයේ දෙවෙනි වගයි. යුදෙව්වරුන්ට රජ වූ උපන් තැනන් වහන්සේ කොතැනේද කියලා ශාස්ත්‍රවන්තයෝ ඇවිල්ලා අහනවා හෙරෝද් රජුගෙන්. මක් නිසාද අපි උන්වහන්සේගේ තාරකාව పూర్ව දිශාවේදී දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු කිය. නමස්කාරය කිරීම සඳහා ඈත ඉඳන් එනවා. ජේසුස් වහන්සේට නමස්කාර කිරීම සඳහා పూర్ව දිසාවේ ඉඳන් එනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කිරීමට මේ ඉතාමත් ශාස්ත්‍රවන්තයෝ ඉතාමත් උගත් වෙන්න පුළුවන්, මුදල් තියෙන්න පුළුවන්, ලොකු තනතුරු තියෙන අය නැහැ. නමුත් ඒගොල්ලෝ වෙහෙසක් දරලා නමස්කාරය සඳහා පැමිණෙනවා. කාට නමස්කාර කරන්න? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට. එක්ස්ට්‍රා මයිල් එකක් යනවා. එහෙම නැත්නම් අතිරේක සැපතක්මක් යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කිරීම සඳහා. ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි මගෙන් අහනවා. ඔබත් කැමතිද වෙහෙස වෙලා අමාරුවෙන් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරන උන්වහන්සේගේ අභිමුඛය සොයාගෙන යන්න? ඔබ අමාරුවෙන් හරි ඔබ එනවද දෙවියන් වහන්සේගේ සභාවට? ඔබ අමාරුවෙන් හරි වෙලාවක් ගත කරනවද ගෙදර පෞද්ගලික වේලාවක් ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීම? ඔබට තියෙනවද උන්වහන්සේ සමග කාලය ගත කරන්න වේලාවක්? හැබැයි අමාරුවෙන් හරි ඔබගේ හැම පෞද්ගලික දෙයක්ම පැත්තකට දාලා එනවද උන්වහන්සේට නමස්කාර කරන්න? මේක තමයි දෙවියන් වහන්සේ අපිට මේ ශාස්ත්‍රවන්තයන්ගෙන් කියන්නේ. ඔවුන්ගේ වැඩ රාජකාරි තියෙන්න ඇති. ඔවුන්ගේ පවුල්වල දේවල් තියෙන්න ඇති. නමුත් ඒවා ඔක්කොම පැත්තක දමා ඔවුන්ට ඇසුනා පණිවිඩයක්, ඒ පණිවිඩය අරගෙන ඒගොල්ලෝ එනවා නමස්කාර කිරීම සඳහා. ස්වාමින් වහන්සේගේ සත්‍ය නමස්කාරය කරන්න අපිට දුරක් යන්න තියෙනවා. උන්වහන්සේට නමස්කාර කරන්න අපේ කොම්ෆර්ට් සෝන් එකේ ඉන්න බෑ. අපි යන්න ඕන ගමනක්. වෙහෙස වෙන්න උන්වහන්සේව සොයන්න. යේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදිම පැමිණෙනවා අපව ගෙන යන්න. ජේසු පීඨයි. ඔබත් එක්සත් එමි රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.